Hi guys, කොහොමද ඔයාලද? මගේ YouTube videos දැක්කම මම ලංකාවට ගියා and also මගේ TikTok videos මම share කරා ලංකාවේ මම හිටපු කාලේ චුටි experience එකයි මම අලුත් skin care ටිකක් මේ hair care ටිකකුයි මම මෙහෙට එද්දි අරගෙන ආවා. මොකද මම කවදාවත්ම මේ දේවල් try කරලා තිබුණේ නැහැ. මොකද මම දැක්ක ලංකාවේ most of the influencers මෙයාලා මේවා try කරලා මේ වගේ good reviews දාලා තිබුණා. ඉතින් first ඇත්තටම මම ගත්තා. මම ස්පාසිලෝන් කවමදාවත් try කරලා තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා මෙන්න මේක තමයි මම ගත්තේ. ඇත්තටම මම මේක ගත්තෙත් එතන ඉන්න අයගෙන් මට සෑහෙන support එකක් හම්බුණා. and මේක තමයි මගේ firstම ස්පාසිලෝන් experience එකක්. ඉතින් මේක ස්පාසිලෝන් ආයුර්වේද white jasmine skin care discovery set එක. මොකද එයාලා කිව්වා මගේ sensitive skin එකට මට ගැලපෙන්නේ මෙන්න මේක කියලා. ඔයාලා මේක try කරලා තියෙනවා නම් මාත් එක්ක share කරගන්න මොනවද ඔයාලගේ experience කියලා. හැබැයි so far මම මේව සති 3කට 4කට වඩා පාවිච්චි කරනවා. and මේ වගේ මාරුම හොඳ results තියෙනවා. ඒ නිසා තමයි මට හිතුනේ මේව ඔයාලත් එක්ක share කරගන්න ඕනේ. ඉතින් මගේ real life experience එකේ හැටියට මම මේව හැමදාම පාවිච්චි කරෙත් නෑ. මම මගේ usual skin care routine එකට අමතරව මෙන්න මේ වගේ දවසක් තිබුණා තමයි මම මේව පාවිච්චි කරන්නේ. white jasmine range කියන facial cleansing foam එක. ඔයාලා බලන්න. මම මේක දැන් අතන මේක ගොඩක් ඉවරයි. මම මේක පාවිච්චි කරන්නේ සති 3ක් විතර. එක දිගට නෙමෙයි. of course සතියට මම 3 පාරක් විතර මේක පාවිච්චි කරා. ඉතින් මේක මාරම හොඳයි. මොකද හොඳට ක්ලෙන්ස් වෙනවා. even though මම මගේ usual makeup එක remove කරද්දි සාමාන්‍ය rose water වලින් මම makeup එක remove කරලා මේක තමයි මම use කරන්නේ. so this is so good. ඔයාලා try කරලා නැත්නම් මම වගේ sensitive skin එකක් තියෙන කෙනෙක් නම් ඔයාලත් ඔයා නැතුව මේක try කරන්න කියලා මම ඔයාලට කියනවා. මොකද මේක ඒ තරම් ඊළඟ එක තමයි white jasmine range එකේ එන facial scrub එක. මම මේක ඔයාලට පේනවා ඇති හොඳට. මම මේකට 10 out of 10ම දෙනවා. මොකද මේ කැමරාවට පේන්නේ නැති වුණාද මගේ මේ nose area එකේ මේ මෙතන මේ area මේ දෙකේ අතර මගේ තියෙන white heads මහා ලොකුවට නෙමෙයි සෑහෙන්න තියෙනවා මට. මම ආස්ත නැහැ චුට්ටක්වත් ඒකට. ඉතින් මම ඇත්තටම මේ ස්ක්‍රබ් එක යූස් කරන්න ගත්තට පස්සේ මේ ඒ white heads නැති වුණා. මොකද මම හිතන්නේ මේ ස්ක්‍රබ් එක හරියම ස්මූත්. හැබැයි ඔයාලා මේ ස්ක්‍රබ් එක හොඳට මූණ ඔයාලගේ මේ sensitive areas හැමතැනම හොඳට ස්ක්‍රබ් කරලා බෙල්ල ඔයාලට මේ බෙල්ල මේ හරියනකම් මේක පාවිච්චි කරන්න පුළුවන්. මම විනාඩි 5ක් විතර ටයිම් එක තියලා තමයි ස්ක්‍රබ් කරන්නේ චූටියට රිද්දෙන්නේ නැතුව නිකන් අර දරුණුවට නැතුව soft එකට මම හොඳට ස්ක්‍රබ් කරන විනාඩි 5ක් විතර. ඉතින් ඔයාලත් මේකේ ලියලම තියෙනවා ඔයාලා කොහොමද මේවා පාවිච්චි කරන්න ඕනේ කියලා. මේ විදිහටම පාවිච්චි කරලා බලන්න for the best results. ඉතින් ඒ range එකකින්ම මේක ඇත්තටම illuminating facial protect එකක්. මේක චූටි ඩප් එකක්. මම මේක දැන් පාවිච්චි කරලා තියෙන්නේ සෑහෙන්න. මේක ඇත්තටම පාවිච්චි කරලා තියෙන සෑහෙන්න. මේක මාරු සුවඳයි ඒකයි. මේක පුදුම සුවඳයි. මේක නිකන් මම පාවිච්චි කරන්නේ මොයිස්චරයිස් එක වගේ. බැයි ඇත්තටම දැන් මම මේක සතියක් විතර පාවිච්චි කරේ නෑ. මොකද මම අර මගේ 345 මොයිස්චරයිස් එක පාවිච්චි කරගෙන යන ගමන් තියෙන්නේ. මට ඒක රිසල්ට්ස් කොහොමද කියලා බලන්න ඕන නිසා මම මේක විතරයි පාවිච්චි කරන්නේ.